මාර වැඩ වෙන්නේ. හරිද? මාර වැඩ කියන්නේ මේ ඔයාලා දන්නවනේ මේ ළඟදී ඉතා ඛේදනීය ප්‍රවෘත්තියක් වාර්තා වුණානේ. මොකක්ද? මම ඔෆිස් එකේ හිටියේ නැහැ. හැබැයි ප්‍රවෘත්තිය වාර්තා වෙලා තිබ්බ අර කළුතර පැත්තේ ගින්නක් ඇති වෙලා තිබ්බා. ඒකෙන් වයසක උදවිය බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා තිබ්බා. ඒක අර මන්ද මානසික ඔයාලා දන්නවනේ කාරණා. සිදුවීම දන්නවනේ නේද? දැන් මේකේ මේ මං සිදුවීමක් දැක්ක පුතේ. දැන් මේ අය ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී කීප දෙනෙක් ඇවිල්ලා කියලා තිබ්බා මෙහෙමයි බලන්නකෝ මේ අපේ අම්මා තාත්තා මෙහෙම හිටියේ මෙයාලා නැති වෙලා මෙහෙමයි කියලා එක දෝෂාරෝපණය. මම මේ කවුරුත් සුද්ධ කරනවා නෙවෙයි. තේරුම් ගන්න. මේ කියන දේ විතරක් ගන්න ඕනකට. හරි එහෙම මේ අදහස් ප්‍රකාශ කරානේ. දැන් තමන්ගේ අම්මා හෝ තාත්තා තමන්ගේනේ පුතේ. තේරුණාද? එතකොට තමන්ගේ අම්මා හෝ තාත්තා තමන්ගේ කියන්නේ තමන් බලා ගන්න ඕනේ මොන තත්ත්වෙන් හිටියත් නේද? ඉතින් එහෙම බලාගන්නේ නැතුව මේ අන්තිම මොහොතේ ඇවිල්ලා ඉවර වෙලා මේ වගේ සිදුවීමක් සිද්ධ වුණාම මොකද්ද කරන්නේ? ඇවිල්ලා කියනවා මෙහෙමයි අරකයි මේකයි. ජීවත් වෙලා ඉන්නකොට මොන තත්ත්වෙන් හිටියත් තමන්ට දේවල් කරපු අය හදවතින්ම බලා ගන්න. හදවතින්ම ආදරය කරන. ඒ අය නැති වුණාට පස්සේ, ඒ අය දාලා ගියාට පස්සේ, ඒ අය මේ ලෝකේ නතුරු දහන් වුණාට පස්සේ හරිද? ඒ අයට ඒව ඇහෙන්නේත් නැහැ. එහෙම කරලා වැඩකුත් නැහැ. ඒක නිසා ජීවත් වෙලා ඉන්නකම් හොඳ හිතින් හොඳින් ඔයා ආදරය කරන අයට සලකන්න. හරිද? එහෙම නැත්නම් ලොකු පසුතැවීමක් එක්ක ඔයාලට ජීවිත කාලෙම ගත කරන්න සිද්ධ වෙයි. හරි? මීඩියා දන්න කෙනෙක්ගෙන් මීඩියා ඉගෙන ගන්න. ප්‍රථමයන් තනන මීඩියා පන්තිය. ලහිරු ජයවර්ධන.